බලේ ඩාවෙන එක පෑන් පාරෙන් වැඩේ කරනවා කියලා. දැන් පෑනේ දින්ති ඉවරද දන්නේ නැහැ. ඉවර වෙලා. දින්ති ඉවර වෙලා. අසන ගෙවට වදින්නේ නැහැ. වදින්නෙම රුවිදෙට. ආදරේ läගිලා. මැකිලා. එදා ආවේ එක පෑන් පාරෙන් ගෝපිය රකින්නවා කියලා. රැක්කද? නෑ. උපායි ධාරිය රැකියා දෙනවා කිව්වා. දුන්නද? නෑ. ලක්ෂ 12ට කාර් එකක් දෙනවා කිව්වා. මම දැක්ක ඒ මහත්තයා පාර්ලිමේන්තුවේ අහනවා අකෝ රාවණබඩේ හාමුදුරුවෝ කියලා. මං කෝ ඉන්නවයි කියලා. මං ඉන්නකොට අහන්නේ නැහැ. මං යනකන් ඉඳලා අහන්නේ. මම යනකන් ඉඳලා අහනවා කොහොනාමල් කියලාදී මම ගිහිල්ලා නේ. ඉන්නකොට නෑ. දෙයින් අපි ආණ්ඩුවටත් කියන්නේ කරුණාකර ඔබේ මර්ධනේ පැත්තක තියලා මෙරට ජනතාවට වැඩ කරන්න. අද අසීමිත බදු බල. අද ව්‍යාපාරිකයෝ තරුණ ව්‍යාපාරිකයෝ කීප දෙනෙක් මුණ ගැහුණා. ඔවුන්ට තියෙන මේ බදු ප්‍රතිපත්තියත් එක්ක මේ තියෙන අසීමිත බදු බලත් එක්ක ව්‍යාපාර කරගෙන යන්න බෑ. දිනෙන් දින විදුලි බිල වැඩි කරනවා. තෙල් මිල වැඩි කරනවා. ඇයි ආණ්ඩුව පාල ගල්ලංගුරු ගෙනල්ලා වෙච්ච පාඩුව මකා ගන්න. ජනතාව අපිට පීඩනය දානවා. ආණ්ඩුව හොරගම් වලින් රටට වෙච්ච පාඩුව මකා ගන්න මොකද කරන්නේ? බදු වැඩි කරලා ජනතාවගෙන් එක පියව ගන්නවා. ජනාධිපතිතුමා හොරුවල්ලනේ ගැන කතා කරනවා සත්භාවය ගැන. දැන් ජනාධිපතිතුමාට පුළුවන් තමන්ගේ සත්භාවය පෙන්වන ලේකම්ට විරුද්ධව ක්‍රියාමාර්ගයක් අරගෙන. ජනාධිපති ලේකම්වරයා වරායෙන් කන්ටේනර් පල්ලහුව වෙලා. හැබැයි ඒක යට ගහගෙන ඉන්නවා. ජනාධිපතිතුමා අවංක නම් අපි බලමු. ජනාධිපතිතුමා අපි බලාගෙන ඉන්නවා ඔබතුමා දැන් ලේකම්ට මොකද කරන්න කියලා. මුදල් අමාත්‍යාංශයට ගෙනත් දෙම පාර්ලිමේන්තුවේ ලේකම් කෙනෙක්. මුදල් අමාත්‍යාංශයට ගෙනත් දාපු ලේකම්වරයා ආපු දවසේ ඉඳන් හැකර් කෙනෙක් පයින්නවා මුදල් අමාත්‍යාංශයට. හැමදේම හැක් කරනවා. තැපැල් එක ගත්තත් හැක් කරලා. මුදල් අමාත්‍යාංශයත් හැක් කරලා. කෝ සල්ලි කියලා වුවම ගෙනිච්ච කෙනෙක් නැහැ. අපි අන්තිමට මොකද කියන්නේ? බලවත්තේ දෙන්නම. ඕ කොම බලවත්තට තමයි යන්නේ. අන්තිමට මොකද වෙන්නේ? ඒ පාඩුව පියවන්නේ රටේ ජනතාවගේ බදු බල වැඩි කරනවා. පයින්නේ කොහොමද යන හැකර් කෙනෙක්? ගිවන්නේ ජනතාව. හැබැයි හැකර් පයින්න ගත්තේ කවුදද? මුදල් අමාත්‍යාංශයේ දේශපාලන පත්තිමත්ලා පාර්ලිමේන්තුවේ മന്ത്രിවරයෙක් ඉල්ලාස් කරගෙන මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා බඩ පක්ෂයෙන් ගෙනලා දාපු දවසේ ඉඳන් කට්ටියම දුන්නනේ උන්ට. එදා ඉඳන් පෞද්ගලික අංශයේ බැංකුවල මුදල් 4000ක් වෙනවා. මම දුන්නේ නෑ ඔය. ඒවයි පිටිපස්සේ ඉන්න නිලධාරියෙක් පත්තරන් ගොඩ ගත්තා කියලා ඒවා පිටිපස්සේ ඉන්න මහා මොලකරුවෝ හොයන්න හම්බෙන්නේ නෑ. ආණ්ඩුව මේ හොයන්න ඕනේ. යට ගහන්න බෑ. හැබැයි දැන් ආණ්ඩුවේ ලේසිම කාරණේ මොකද්ද? බන්ධනාගාර දෙන්නේ ගහගත්තත් ෂුවර් එකට මේක නාමලගේ වැඩක් කියනවා. ලේසිම දෙයක. වීමිල අඩු වුණොත් නාමලගේ ගේමක් ගහලා වගේ වීමිල අඩු වෙලා තියෙනවා. හැම එකම එකමයි. යාන්ඩුවට අපි කියන්නේ කරුණාකර දැන් ওই බීදිකාව පැත්තක දාලා වැඩ කරන්න පටන් ගත්තොත් හොඳයි. මොකද ආණ්ඩුව හිටන් ඉන්නවා නම් අපිට නේ අපි ඉන්නේ විපක්ෂය අපිට පුළුවන් දන්නේ වරාය කන්ටේ 323ක් පන්නන්න. අපිට පුළුවන් ද වරාය කොඩු කන්ටේ දෙක පන්නන්න. ජනාධිපති ලේකම් පන්නපු කන්ටේනර් දෙක කොහොමද අපි පන්නන්නේ? අපි හිතේ කලක් කරුවේ නෑනේ. අපි බලේ හිටපු කාලේ කන්ටේනර් පන්නුවේ නෑනේ. දැන් විපක්ෂිනේ කොහොමද කන්ටේනර් පන්නන්නේ? කන්ටේනර් පන්න සංස්කෘතිය අඳුරලා දුන්නේ ජේවීපී එකෙන්. වරාය. යද සම්පූර්ණයෙන්ම ආණ්ඩුව රටේ ජනතාවට මඩ ගහන. මම දැක්ක අර හම්බන්තොට වරායට ලැම්බෝගිනි වගේක් ඇවිල්ලා තියෙනවා. නේ? නිකන් හරි අපේ තාත්තා ජනාධිපති වෙලා හිටන් ওই ලැම්බෝගිනි 14 මගේ. වෙලාවට අන්න ලොක්ක ජනාධිපති. මම කියන්නේ නෑ කියාගේ කියලා. කියාගේ නෙවෙයි. ඒක කාගේද කියලා මම දන්නේ නැහැ. අන්න ලොක්කගේ නෙවෙයි. අන්න ලොක්ක කිව්වන නාමල් කොළුවගේ ලැම්බෝගිනි 14 18 බානවා මම දැක්කා කියලා මම නම් දැක්කේ නැහැ. මං බොරු කියන්නේ නැහැ. ඉතින් මම කියනවා මේ ලැම්බෝගිනි 14 අනුර කුමාර ජනාධිපතිවරයාගේ නෙවෙයි. එයාගේ දරුවන්ගෙත් නෙවෙයි.
නේ ඩාල් මහත්තයාගෙද කියන මන් දන්නේ නැහැ. මං හිතනවා එයාගෙත් නෙවෙයි. එයාගෙත් නෙවෙයි. එහෙනම් මේ තනිකර එදා පුරු හැදුවේ වෛරය. ඉරිසියාව. සමාජයේ වෛරය පැතිරෙව්වේ. ඒ තුල උත්සාහ කරා තමන්ගේ දේශපාලනය කරන්න. එහෙනම් මගේ ආදරේ අම්මේ තාත්තේ මිත්‍රවරුනි. අපිට වෛරය වැඩක් නැහැ. අපිට ඉරිසියාව ක්‍රෝධයෙන් දේශපාලනය කරන්න ඕන. ප්‍රතිපත්තියක් යමු. අපි පැහැදිලිව මේ දරුවට ගැළපෙන රටක් අපි හදන්න ඕනේ. පක්ෂයක් විදිහට අපි නවීකරණ වෙලා තාක්ෂණයත් එක්ක බද්ධ වෙලා අපි ඉස්සරහට යන්න ඕනේ. අපි විශ්වාස කරන නූතනත්වය. අපි විශ්වාස කරන මිනට නව ලෝකයේ ප්‍රවණතාවයෙන් එක්ක මිනට වෙනස් වෙන්න ඕනේ. සංස්කෘති ආගම දහම අපි රකින්න ඕනේ. සංස්කෘති ආගම දහම රකින්නවා වගේම නූතනත්වයේ කරා යන්න පුළුවන් තාක්ෂණය වෙළඳපොළ ආයෝජකයෝ ලංකාවට ගේන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය දැවැන්ත ආර්ථික සමාජ දේශපාලන පරිවර්තනයකට සූදානම් වෙච්ච නූතන පරම්පරාවේ දේශපාලන බලවේගය තමයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණයි කියන එක අපි වගකීමකින් ඔබ තමුන්නාසලට කියන්නේ. අන්න ඒ සඳහා සූදානම් වෙන්න, ඒ සඳහා පෙළ ගැහෙන්න අපි ගමම රටම එකතු කරගෙන ජයග්‍රහී මාවතකට යමු කියන ආරාධනා කරමින් ඔබ සියලු සුබානාගත පදමින් දරුවසන පදමින් මානව